right. ඔන්න ළමයි ඔන්න ළමයි හැමෝටම පැහැදිලිව ඇහෙනවද? ඔන්න YouTube live එකක් දැම්මා. ඉතින් අද ඔන්න හැමෝම ආදරයෙන් සාදරයෙන් පිළිගන්නවා. ඔයාලා බලාගෙන හිටපු හෝරාව ඔන්න ආරම්භ වුණා. හරිද? මම දන්නවා දැන් කට්ටිය හෙන්න ආසාවෙන් අද බලාගෙන ඉන්න මොකද අද කරන්නේ? මොකක්ද අද වෙන්නේ කියලා. හරිද? right. ඉතින් chat එකට දාගෙන යමු බලන්න කට්ටිය. ඔව් chat එකට දාගෙන යමු අද මොනවද අපි කළ යුත්තේ දාන්න chat එකට. ඉතින් මගේ හිතේ දෙනව සෙට් එකක් බලමු ඒ දේවල් ඔයාලා කියයිද කියලා. හරිද? ඉතින් ඒ දේවල් හරි අමුතු දේවල් ටිකක් කරන්න යන්නේ. chat එකට දාමු බලන්න මොන වගේ දෙයක් අද කරොත් හොඳයිද? මම දන්නවා දැන් ඔන්න ප්‍රැක්ටිකල් ඩේ එක ප්‍රැක්ටිකල් ඩේ ගෙනකන් ඔයාලා දින ගැන හිටිය. හරිද? හරිද? ඔයාලා දාන්න බලන්න මොන වගේ දෙයක් අද කරොත් හොඳයි කියලා හිතනවද? chat එකට දාන්න. අද මෙහෙම දෙයක් කරමු. අද මෙහෙම දෙයක් කරමු. ඔයා හිතන මොන වගේ දෙයක් කරොත් හොඳයිද අද? පට ගාලා දාන්න බලන්න. අද මොන වගේ අමුතු දෙයක් මොන වගේ ලස්සන දෙයක් අද කරොත් හොඳයිද? YouTube live එකේ බලාගෙන ඉන්න ඔයත් හරිද? අනිවාර්යෙන් හැමදාම ඉතින් අපි කරන්නේ පුදුම හිතෙන දෙයක්, හරි ලස්සන දෙයක්, වෙනස් දෙයක් නේ. හරිද? ඉතින් chat එකට දාන්න බලන්න. හරිද? YouTube එකේ ඉන්න කට්ටියගෙත් මේ live එක බලාගෙන ඉන්නේ. ඉතින් හරිද? දාන්න chat එකට නිකන් ඉන්න එපා. වීඩියෝ එඩිට් එකක් කරන්න ඕනේද? ෆොටෝ හදමුද? එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් හදන්න පටන් ගමුද? හරිද? දාන්න බලන්න. දාන්න ඔන්න chat එක දැන් යනවා සටපට ගාලා zoom එකෙත්. හරිද? පට ගාලා දාමු බලන්න. ඔයා මොකක්ද කියන්නේ? අද මොන වගේ දෙයක් කරොත් හොඳයිද? ප්‍රෝග්‍රමින් පාට් එකක් කරමුද? එහෙම නැත්නම් වෙබ්සයිට් එකක් හදන වැඩක් කරමුද? එන ඉන්ට්‍රස්ටිං. හරිද? හරි. මම දන්නවා දැන් ඔයාලත් අද මොන වගේ දෙයක් කරයිද? පිස්සු හැදෙන දෙයක් කරයිද? අන්තිමේට අපිට ඇත්තටම පිස්සු හැදෙයිද? අමුතු දෙයක් කරයිද කියලා බලමු නේද? ඔව්. ඔව් රයිට්. එල මේ ඔයාලට පේනවා ඇති මම කැප් කට් එක අර මං කිව්වේ මේ වීඩියෝ එඩිට් වලට ඔයාලට ඕනේ කියලා. ඉතින් මම ඒක දාලා තියෙන්නේ. හරිද? ෆොටෝෂොප් එකත් ඔන්න කලින් අයින් වෙලා තිබ්බේ. ෆොටෝෂොප් එකත් ඔන්න දාලා තියෙන්නේ. හරි. හරිද? රයිට්. එතකොට මේ ඔන්න ඔයාලා වෙනුවෙන් තමයි මේ දේවල් ඔක්කොම. හරිද? රයිට්. එහෙනම් අද වැඩ කීපයක් අපි කරනවා, ප්‍රැක්ටිකල් කීපයක් කරනවා. හරිද? වගේ යාළුවට තාම ෂෙයා එකක් දැම්මේ නැත්තම් ඉක්මන් කරලා ෂෙයා පාරක් දාමු යාළුවටත්. හරිද? එල එහෙනම් හරිද? රයිට්. මොකද කියන්නේ අද ඔයාගෙම කියලා පොඩි වෙබ්සයිට් එකක් හදමුද? රයිට්. ඔයාලා ගාව ෆොටෝෂොප් නැහැ. නමුත් ෆෝන් එකක් තියෙන කට්ටියටත් උදව්වක් වෙන විදිහට කියලා දෙන්නද? රයිට්. එහෙනම් අද අපි වැඩේට යමු. හරිද? රයිට්. එහෙනම් අද අපි කරමු මෙහෙම වැඩක්. හරිද? රයිට්. අපි කරමු රයිට්. අපි ඔන්න Google browser එක ඕපන් කරගන්නවා. හරිද? රයිට්. මම මෙතන ගහගන්න ළමයි google.com. හරිද? රයිට්. ඊට පස්සේ ඔයාට පේනවා මේ Google ලගේ ළමයි මෙන්න මේ පැත්තෙන් තමයි තියෙන ඔක්කොම ටික පෙන්වන්නේ. හරිද? හරි. ඔන්න ඔක්කොම ටික පෙන්නනවා. රයිට්. හරි. මෙතනින් අපි තෝරගන්න ඕනේ ළමයි. හරිද? මේ හොඳට බලාගෙන ස්ටෙප් එක. රයිට්. ඔන්න දැන් ඔන්න මේ මම මෙතනින් තෝරගන්නවා. හරිද? මෙන්න මෙතෙන්ද. අපි හිතමුකෝ බ්ලොගර් කියලා එකක් තියෙනවා. මේ බ්ලොගර් කියලා අපිට ටයිප් කරලා යන්න පුළුවන්. හරිද? අද පොඩි වෙබ්සයිට් එකක් ඔයාලටම කියලා හදන්න කියලා දෙන්න යන්නේ. හරිද? රයිට්. රයිට්. අද ළමයි මේ කැම්පස් එකේ ඉන්නේ. හරිද? රයිට්. නැත්තම් අපිට ස්මාර්ට් බෝඩ් එකේ හිම ෂෙයා කරලා හිනාතල වැඩක් කරන්න පුළුවන්. තව හරිද? ඉස්සරහට මේ වගේ වැඩක් කරමු. රයිට්. හරි. හිතන්නකො ළමයි ඔයාට ඊමේල් එකක් තියෙනවනේ නේද? ඉතින් අර විදිහට ගිහපුවහම ඊමේල් එකට ලොගින් වෙලා ඉන්නවා නම් මේ මෙහෙම තමයි ඕපන් වෙන්නේ. හරිද? රයිට්. අපි හිතමුකෝ එහෙමත්
නැති වුණොත් හරි new blog කියලා යන්නම් blog එකක් හදන්න යන්න ඔන්න new blog ගියා හරි ඔයාගෙම කියලා වෙබ්සයිට් එකක් හැදෙන්න යන්නේ දැන් හරිද මේ blogger වලින් හදන්නත් පුළුවන් wordpress වලින් හදන්නත් පුළුවන් ලේසි මේකෙන් ඉස්සෙල්ලා කියලා දෙන්නම් එතකොට ඔයාලට දැන්වම ෆෝන් එකකින් කරන්නත් පුළුවන් හරිද ෆෝන් එකකින් ඔයාලට කරන්නත් පුළුවන් එහෙම නැත්නම් මේ කම්පියුටරෙන් කරන්න පුළුවන් රයිට් මොකක් වෙනද ළමයි අපි blog එක හදන්නේ අපි හදමු අපේ ෆ්‍රී ප්‍රැක්ටිකල් ඩේ එකට නේද ෆ්‍රී හරිද හරි ඒක තලි වෙලාව නේද කමන්නේ හරි ෆ්‍රී ප්‍රැක්ටිකල් ඩේ හරිද රයිට් ඒක තමා දැන් දැම්මේ නම හරිද හරි ඉතින් මේ අපිට ඇඩ්‍රස් එකක් දෙන්න ඕනේ ඒකටත් අපි දාමු ෆ්‍රී IT කියන එක දාන්න අමුතු වුණා කියන්නකො මල හත්ති ලව්වයි නේද හරි අපි IT කියන එක දාන්න බැරුණා IT free practical day හරිද මේකටත් දෙමු ළමයි හිස්තැන් නැතුව IT practical හරි ස්පේස් තියන්න බැහැ දැක්කනේ practical day හරිද right free practical day හරි process වෙන ගමන් තියෙන්නේ හරි ඉතින් මේ ඔයාගේ යාළුවන්ටත් පොඩ්ඩක් ෂෙයා කරන්න හරිද මේ ඔන්න මේ ප්‍රැක්ටිකල් ඩේ ක්ලාස් එක පටන් ගත්තා පට ගාලා ඉන්න කියලා ඔන්න දාන්න හරිද රයිට් එතකොට ළමයි ඔයාලට පේන්නේ මෙන්න මේ වගේ නිකන් අමුතු එකක් හරිද නිකන් මේ වගේ හෙන අමුතු එකක් තමයි එන්නේ හරිද හරි රයිට් දැන් ඊළඟට අපි බලමු ළමයි මේක වෙබ්සයිට් එකක් විදිහට ඔයා බලන්නේ කොහොමද දැන් ඇත්තටම මේක නිකන් අමුතු එකක් වගේනේ හරිද මෙන්න මෙතන තියෙනවා view blog කියලා මම ඒකට කියලා දෙනවා ළමයි open link in new tab අලුත් tab එකකින් ඒක open වෙන්න කියලා හරි ඔච්චරයි ළමයි තියෙන්නේ හරිද free practical day කියලා ඔතන ඔච්චරයි there's nothing here කියලා තියෙනවා ඉතින් වැඩක් නැහැ නේද ඔච්චරයිනේ තියෙන්නේ හරි ඒක අවුල් නෙච්චරක් නේ මදි හරි එහෙනම් අපි යමු ළමයි මේකට ඉස්සෙල්ලාම තීම් එකක් හොයාගමු හරිද තීම් ගොඩාක් කොහොම තියෙනවා හරිද රයිට් ඔන්න ඔය වගේ ළමයි මේ තීම් ගොඩක් තියෙනවා හරිද අපිට සෙට් වෙන තීම් එකක් ගන්න ඕනේ හරි අපි ඒ ASCII ඕපන් කරගෙන මේක හදන්නේ ළමයි වෙබ්සයිට් එක AI එහෙම එකතු කරගෙන තේරෙනවද කෘතිම බුද්ධියත් අපි එකතු කරගෙන හදනවා සුපිරිම සුපිරි බබෙක් නෙවෙයි ළමයි අපි හදන්නේ බලන්නකෝ නේද අපි හදන්නේ වෙබ්සයිට් එකක් කෘතිම බුද්ධියත් පාවිච්චි කරලා ලස්සන එකක් හදමු හරි chat GPT ඕපන් කරගමුකෝ හරි රයිට් දැන් ළමයි මෙතන තියෙන තීම් සෙට් එකක් තියෙනවා මේව කස්ටමයිස් කරලා ලස්සනට හදලා ගන්න පුළුවන් හරිද රයිට් මම දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ මේ තීම් මෙතන ඒවා ඔයාලට සෙට් නැත්තම් මොකද කරන්නේ නේද ඔයාලට මෙතන තියෙන එකක්වත් සෙට් වුනේ නැත්තම් ඉතින් කාටද කියන්නේ නිකන් බේසික් ඒවා තියෙන්නේ මෙතනත් හරිද රයිට් අද මම කියලා දෙනවා ෆුල් වෙබ්සයිට් එකක් හදලා ඒ කියන්නේ ඔයා පාවිච්චි කරන ඒ කියන්නේ දැනට පාවිච්චි කරන්න පුළුවන් එකක් කියලා දෙන්නේ එහෙම නැත්තම් අර මේ දැන් සීන් තියෙනවනේ මෙහෙම එකක් හරිද දැන් ඔන්න පළවෙනි ස්ටෙප් එක ෆ්‍රී වාට වැඩ කරන්න පුළුවන් හරිද දෙකත් පුළුවන් 3 4 5 6 9වෙනි ස්ටෙප් එකට යනකම් ගියා ළමයි අන්තිම එකේ මුදල් ගෙවන්න තියෙනවා ඩොලර් 100ක් විතර එහෙම එකක් එහෙම කරොත් එහෙම ඉවරයිනේ වැඩේ කරන්න බෑනේ හැබැයි මේක එහෙම නෑ ඔයාලට ඔන්න මම කියනවා සම්පූර්ණයෙන් 100% ෆ්‍රී ඔයාට මේක ගෙදර ඉඳලා කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට මේක පොඩි බිස්නස් එකකට පාවිච්චි කරන්නත් පුළුවන්. හරිද? ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්නවා වුණාට බිස්නස් එකක් වගේ කරගෙන යන්න පුළුවන්. දැන් ඔයා හිතන්න මෙහෙම එකක් ඔයාට ඔයා ළඟ කුරුඳු තියෙනවා. හරිද? එහෙම නැත්නම් මොනවා හරි අලුත් දෙයක් තියෙනවා. ඒ දේ ගැන ළමයි මුල සිට හරිද අගට යනකම් A to Z ඔයා ලස්සනට මේකේ පෝස්ට් දාලා ලස්සනට වැඩ ටික කරාම හරිද සමහර විට ඔයාව කන්ටැක්ට් කරගෙන හරි එහෙම වෙන්න පුළුවන් හරිද ආදායමක් හිටන් හොයන්න පුළුවන් වෙයි හරි දැන් ඔන්න මම කියනවා මෙයාට හරිද I want
තීම් අපිට තීම් එකක් ඕනේ හරිද තීම් ටෙම්ප්ලේට් අපිට ටෙම්ප්ලේට් ඕනේ හරිද ෆ්‍රී suggest website for blogger හරි දැන් අපි ඔන්න එකක් ගැහුව බලමු ඉතින් මේ වගේ වෙබ්සයිට් එකක් මේ සජෙස්ට් කරයිද කියලා මෙන්න තියෙනවා ළමයි නිකන් ගෝයා බී ටෙම්ප්ලේට්ස් කියලා බලමු ඉතින් ඒකට ගිහිල්ලා හරිද දැන් තවත් ඒවා තියෙනවා සොරා ටෙම්ප්ලේට් කියලා හරි එක ඒවට ගිහිල්ලා බලමු ළමයි හරි දැන් දැක්කද මෙතන කියනවා ළමයි top free blogger theme site හරිද theme තියෙන ඒවා මං අද ඔයාලට කියලා දෙනවා ළමයි දැන් එහෙම එකක් දැම්මම සීන් එක කියන්නේ එයාලගේ මේ ලොගෝ එක එහෙමත් ඇදලා තියෙනවා ඒවා එහෙමත් අයින් කරලා නිකන් අපේ වගේම පාවිච්චි කරන්න පුළුවන් සීන් එකක් තියෙනවා බලමු හරිද ගිහිල්ලා හරි බලමුකෝ ඉතින් එකක් සෙට් කරගෙන හරිද බලමු සමහර විට අපිට හොඳ එකක් සෙට් වෙයි කොහොම එකක් සෙට් වෙයිද දන්නේ නැහැ දැන් ඒවා ගන්නත් මං ඔයාලට කියලා දෙනවා ඒවා අරගෙන මේ දාන්නත් කියලා දෙනවා හරිද මෙතනින් මේ අලුත්ම වෙබ්සයිට් එකක් වගේ එකක් හැදෙනවා ඔයාට හරිද හරි අපි නිකන් සර්ච් කරන්න පුළුවන් සර්ච් කරන්න පුළුවන් right free blogger templates හරි මෙහෙම ගිහලා අපි බලමු අද ළමයි මේ ප්‍රැක්ටිකල් කීපයක් කරනවා හරිද අපි කලිනුත් එහෙම කරන්නේ ඔව් right තාම නිකන් හිතට සෙට් වෙන එකක් ආවේ නෑ ළමයි මේක ටිකක් හොඳයි වගේ දැනෙනවා නිකන් ඒක බලමු ගිහිල්ලා හරි ඒක නිකන් අපි හොඳම එකක් අරගෙන ඒක ලස්සනට වැඩක් කරනකොට ඒක නිකන් අර හිතට අමුතු එකක් තියෙනව නේද හරි මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් ළමයි බලමු ඔව් ඔන්න ඩවුන්ලෝඩ් කරනවා මේ අපි පැත්තට පොඩි මේ කනෙක්ෂන් පොඩි ප්‍රශ්නයකුත් තිබ්බා වගේ නිකන් දැනුණා බලමු ඩවුන්ලෝඩ් ස්පීඩ් එක නම් අවුලන්නේ නැහැ වගේ ඩවුන්ලෝඩ් වුණා නිකන් ආයි ගිනි කසේ වගේ හරි රයිට් දැන් එහෙනම් ඒක ඩවුන්ලෝඩ් වෙලා තියෙන්නේ හරිද රයිට් අපි ඒක දාගමු දැන් මේක ටෙම්ප්ලේට් එක දාගන්න යන්නේ දැන් හරිද මෙතනින් යන්න තියෙන ළමයි දැන් මේ ළඟදී නම් මම මේක ගොඩක් කල් කරේ නෑ හරිද රයිට් customization එහෙමද edit html ළඟදී නම් ළමයි මම මේක මේ ළඟදී මේක කරේම නැත නෑ ඒක නෙවෙයි නැත ඉතින් නෙවෙයි customization වලට ගියා backup restore හරි හරි බලමු අපිට වෙන හරි customization යන්න ඕනේ හරිද ඊට පස්සේ right මට නිකන් මතක නැත මේ තීම් settings ගියා මේකේ මේ තව settings වගේකුත් තියෙනවා අපි ඒ ටිකත් වැඩේ හදාගෙන යන් අපිට මේ මෙතෙන් ළමයි description එකක් දෙන්න ඕනේ හරිද වෙබ්සයිට් එකට අපි මෙයාටම කියමු මේ description එකක් ලියලා දෙන්න කියලා හරිද හරි මම මෙයාට කියනවා create description oh our free IT කියන කැලලා ආයිත් කරුණා කියන්නකෝ IT free practical day day website site කියන එක පැත්තට දුන්නේ website හරිද බලමු යා ලස්සන එකක් ලියයිද කියලා එයාගේ අඩුපාඩු තිබ්බොත් ළමයි අපි කියනවා ඒ අඩුපාඩු තියෙනවා හලෝ හරිද ඒවා හදලා ලස්සනට සුපිරියක් අපිට ඕනේ කියලා කියන්න ඕන නැත්තම් ඉතින් වැඩක් නැහැ හරිද රයිට් බලමු මේක හොඳයිද
right. අපි මේකට මෙහෙම වැඩක් කියනවා. Optimized and SEO ඊට පස්සේ මම කියනවා use simple English. හරි දැන් බලමු මේ ලස්සන එකක් දැන් ලියයි. හරි මේ ලියන එක අපි දාමු. right. දැන් නම් ලස්සන එකක් තියෙන කොහොමද? හරි දැන් අපි මෙතන නෙවෙයි. මෙයාගෙන් අයින් වෙලා ගියා. හරි ඔන්න setting වලට ආවා description එකට ඩෝන් ගාලා දාන්න තියෙන්නේ සද්දයක් ඇහෙන්නේ නැහැ එහෙම. හරි කොහොම වුණත් අපි දාමු. right. හරි මේක මොකක්ද කියන්නේ? UI cannot attempt දිග වැඩි කියලාද කියන්නේ? අපි එහෙනම් මෙතන ඉඳලා අයින් කරමු. හරි දැන් හරි බ්ලොග් ලැන්ග්වේජ් එක අපෙන් අහලා තියෙනවා. හරිද? ඔයාලට මේක ෆෝන් එකෙන් හදන්නත් පුළුවන්. හරිද? අපි සිංහල දෙන්න ඕනේ නෑ ඉතින්. හරිද? ඇයි දන්නව සිංහල දෙන්න ඕනේ නැත්තේ? ඔයාලා මේකට ඇඩ්වර්ටයිස්මන්ට් එහෙම දානවා නම් මේ රෙවෙනිව් එක වැඩියෙන් හම්බ වෙනවා මේවට. ඉංග්ලිෂ් දාලා තියන්නේ. සිංහල වැඩියෙන් හම්බෙන්නේ නැහැ නේ. හරිද? right. email formatting මෙතනින් අපිට මේ date අරන් දෙන්න පුළුවන්. හරිද? meta tags. හරි. ඊට පස්සේ මොනටයිසේෂන් මේකෙන් තමයි ඔය රෙවෙනිව් ගන්න තියෙන්නේ. හරිද? මේ ඒවා සෙට් කරගන්න පුළුවන්. හරිද? කලබල නැතුව ඉන්න. right. ඊට පස්සේ ළමයි මේ content import කරන්නත් පුළුවන් උතනින්. මේ ඒ කියන්නේ අපි හදන ඇතුලේ දේවල් ඒවා මම ඉස්සරහට කියන්න. right. ඊට පස්සේ blogger profile එකක් හදන්න තියෙනවා. හරිද? right. ඒ profile එක ළමයි මේ මෙතනින් show my profile page කියන එක අයින් කරන්නත් පුළුවන්. මේ එහෙම නැතුව තියන්නත් පුළුවන්. හරිද? ඒක ප්‍රොෆයිල් එක ඔයාලා මෙතනින් හදන්න. හරිද? ඔයාට ලස්සන විදිහට ඔයාගේ ෆොටෝ එකක් හරි ඔයා ඒ හදන එකට දාලව මේ ප්‍රොෆයිල් එකක් ලස්සනට හදන්න. හරිද? right. එහෙනම් ඔහොම තමයි. හරිද? ඊට පස්සේ අපිට ආයෙ මොකද්ද කරන්න තියෙන වෙනස්කම? layout. අපි layout එකට එනවා. හරිද? right. layout එකෙත් මෙහෙම ටිකක් තියෙනවා. නිකන් උඩින් පල්ලෙන් බලා ගන්න. හරිද? theme එකට ආයෙමු. හරිද? right. ඊට පස්සේ edit html ඇවිල්ලා ළමයි මේ right. දැන් අපි හිතමු මේ අපි යමු ළමයි මේ chat gpt එකෙන් අහමු. මට නිකන් step එක මට මතක නැතුව ගියා. හරිද? how to change theme in blogger. හරිද? ඊට පස්සේ මෙතනින් දානවා ළමයි වරහන් ASCII download මේ මොකද නේද? downloaded template. හරිද? template theme. right. බලමුකෝ. හරි දැන් ඔන්න මෙයා කියයි. ඊට පස්සේ අපිට හරි log වුණා. choose your blog from the list. ඒකත් හරි. ඊට පස්සේ අපිට කියනවා backup your current theme optional but recommended. ඊට පස්සේ හරි ගිහිල්ලා තියෙනවා. හරි නේද? හරි ගියා backup. හරි backup එක download. හරි backup එක download කරලා තියෙන්නේ කෝකටත් කියලා නේද? XML විදිහට තමයි වැටෙන්නේ. හරි. නිකම් පොඩියට නිකන් ඔළුවට දහසක් ආව ළමයි.
මේකෙත් XML කියලා එකක් තියෙනවද කියලා බලමු. right අපි ඒකට යමු මේ ඩවුන්ලෝඩ් කරපු එකට. හරිද? right කොයි අපි ඩවුන්ලෝඩ් කරපු එක? හරි මේ තියෙන්නේ. මේක කට් කරලා දාමු. මේක අසර අර ඕපන් කරලා තින්න ඉඳ තමයි මේ බැරි. මෙතෙන්ට ගත්තා. දැන් එක්ස්ට්‍රැක්ට් කරමු. දැන් කිසිම කේස් එකක් නැහැ. හරිද? හරි ලස්සනට මෙයාව එක්ස්ට්‍රැක්ට් කරලා මේ ඒකේ තියෙන ඒවා එළියට ගන්න වැඩේ තමයි ඔය කරන්නේ. හරිද? හරි. මෙන්න මෙතන මේ එක්සැම්පල් එකකුත් අපිට දීලා තියෙනවා. නිකන් ඕපන් කරලා බලමු. how to install පළවෙනි එක ඩවුන්ලෝඩ් කරන්නලු. හරි ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ. හරි theme ගියා. setup restore හරි ඊට පස්සේ choose file ඊට පස්සේ XML ෆයිල් එක තමයි අපිට දාන්න තියෙන්නේ. හරිනේ. ඔව්. දැන් අපිට තෝරගන්න තියෙන්නේ XML ෆයිල් එක කොයි එකද? හරි මේ තියෙන්නේ. මේක තමයි දාන්න තියෙන්නේ. හරිද? right. එහෙනම් අපි ආවා මේ ටික කරපහම මේක තමයි ටිකක් අර මේ පොඩ කමාරු කියලා හිතනවා නේ. එහෙම එකක් නෑ ළමයි. හරිද? නිකන් අර ඉමේජ් එකක් අප්ලෝඩ් කරනවා වගේ සීන් එකක් තියෙන්නේ. ඒක කරාට පස්සේ මේ කිසිම අවුලක් නෑ. මේ ඇතුළට ගියා. මෙන්න මේ හොයාගත්තා මේ. මෙතන තියෙනවා මේ .xml කියලා. ඕක අප්ලෝඩ් කරන්න විතරයි තියෙන්නේ. හරිද? right. එහෙනම් restoring theme එක වැටෙන ගමන් තියෙන්නේ. දැන් බලමු. තාම වැටෙන ගමන් මේ මෙතන පේනවා restoring. දැන් වැටිලා තියෙන්නේ theme මොකද previous currently unavailable කියලා වෙලා තියෙනවා. කේස් එකක් කියලා දන්නේ නැහැ. මොකක් හරි අවුලක් මන්ද. අන්න right. ඔන්න ළමයි theme එක වැටලා තියෙන්නේ. theme එක දැක්කනේ. හරිද? හරි. මෙන්න මේ හදපු කට්ටිය දාම මෙන්න මේ යටින් ඔන්න ඒක දාලා තියෙනවා theme කියලා. දැන් ඉතින් මේකේ තියෙන දේවල් ටික වෙනස් කරගන්න තමයි තියෙන්නේ. තේරුණාද? හරි. දැන් එහෙනම් කස්ටමයිස් කියන එකට යන්න පුළුවන්. හරිද? right. මේක ආය අපි රීස්ටෝර් කරලා ආය පොඩ්ඩක් අප්ලෝඩ් කරමු ඒක. හරිද? හරි. හරි. ඔන්න මං ආය රීස්ටෝර් කරලා ආය මේ දැම්ම. හරිද? right. YouTube live එක දාලා තින්නේ. YouTube live එකට යන්න නම් ඔයාලට මේ Ceylon ICT කියලා YouTube එකේ ගහලා හරිද? එතකොටම live එක තියෙනවා. හරිද? live එක දාලා තියෙන්නේ. ඔක්කොටම බලන්න පුළුවන්. public දාලා තියෙන්නේ. හරිද? right. හරි. එහෙනම් අපි ගිහිල්ලා මේක වෙනස් කරමු. දැන් යන්න තියෙන අපිට ළමයි layout කියන එකට යන්න පුළුවන්. හරි. ඊට පස්සේ අපිට කරන්න තියෙන ළමයි මෙතනින් අර ටැග්ස් එහෙම ආරම මේව දාගන්න පුළුවන්. හරි. about us කියන එක මේ තියෙන්නේ. දැන් අපි හරි. ඉස්සෙල්ලාම නිකන් post එකක් අපි දාලා බලමුකෝ. හරි. ඔන්න new post යනවා. හරිද? හරි. new post ගිහිල්ලා දැන් අපිට මේකට බ්ලොග් එකක් ලියා ගන්න ඕනේ දැන්. හරිද? එක content එකක් ලියා ගන්න ඕනේ මොකක් හරි. හරිද? ඒක ලස්සනට ලියා ගන්න තියෙන්නේ. අපි ලියමු මෙහෙම. right post about Gemini Veo 3. හරිද? right. ඔන්න දැන් මෙයා post එකක් ලියනවා අලුත්ම AI ගැන මේ වීඩියෝ හදන එක. හරිද? ඒක ගැන. හරිද? right. ඔන්න දැන් එයා ලස්සනට ඒක ලියනවා. පේනවද? එයා ගැන තියෙන සෑහෙන විස්තර ටිකක් ඔන්න එයා ලියනවා. තේරෙනවද? right. ඔන්නලා තාම ලියනවා. ඉතින් මේක ඔන්න අපි කොපි කරලා ගමු. හරිද? ඒකලා අපි වෙබ්සයිට් එකේ කොහොමද වැටෙන්නේ?
කොහොමද අපිට මේ වෙබ්සයිට් එකේ මේක වැඩනට පස්සේ පේන්නේ කියලා තමයි දැන් ඔන්න කියන්න යන්නේ. හරිද? රයිට්. ඔන්න මේ මෙතෙන්ට කොපි කරා. හරිද? මුලට ආවා. මුලට ඇවිල්ලා මේකේ මාතෘකාව කොයිද යන්නේ? මෙන්න මේක මාතෘකාව. ඒක මාතෘකාව විදිහට ඔන්න ඔහම දානවා. හරිද? රයිට්. ඊට පස්සේ මේකට ෆොටෝස් ටිකක් අපිට දාගන්න ඕනේනේ. හරිද? අපි මෙයාටම කියමු create image. create image. ඔව් අපි කියමු මෙයාට ක්‍රියේට් කරන්න කියලා එකක්. හරිද? අපි මේ ෆොටෝ එක දාමු. එතකොට කොපිරයිට් වදින්නේ නැහැ. හරිද? කොපිරයිට් නැහැ. කොහෙන්වත් අරගත් එකක් නෙවෙයි. අලුත්ම එකක්. හරිද? රයිට්. ඒකල අපි ඒක පබ්ලිෂ් කරලා බලමු කොහොමද අපේ නිකන් මේකේ නම එහෙම වෙනස් වෙලා තියෙන. අපි ඒවේ නම එහෙම වෙනස් කරගන්න පුළුවන් අපිට. හරිද? හරි එකක් අපි දාලා බලමු ඒ වෙබ්සයිට් එකෙන් කොහොමද එහෙම එකක් පේන්නේ කියලා. හරිද? දැන් මේ ලස්සනට මේ පේනවනේ. හරි. එතකොට දැන් වැටෙන පෝස්ට් එකක් ලස්සනට කොහොමද මේකේ වැටෙන්නේ කියලා බලමු. හරි. රයිට්. හරි. තාම වැටෙන්න ඕනේ ඉතින්. හරිද? මෙන්න මේක ගැන ළමයි මේ ඔයාලට වීඩියෝ එකක් ගේනවා මම ජෙමිනි එකෙන් වීඩියෝ හදන වීඩියෝ ගැන. ඔයාලට ඒක ගැන වීඩියෝ එකක් ගේනවා. හරිද? බලමු හැදිලාද කියලා. තාම හැදෙන ගමන් ප්‍රොසෙස් වෙනවනේ. හරි. අපි එහෙනම් ඒක හැදෙනකම් මේක අපි ඩ්‍රාෆ්ට් එකේ තියන්න පුළුවන්ද? හරි. ඒක හැදෙනකම් අපි මොකද කරන්නේ? හරි බලමුකෝ ඒක හැදෙයි ඉක්මනින්. රයිට්. chat එකට දාන්න ළමයි මේ වෙබ්සයිට් එකට එකතු කරන්න ඕනේ දේවල් මොනවද ඔයගේ අලුත් අදහස් දාන්න බලන්න. YouTube එකේ ඉන්න කට්ටිය දාගෙන යමු. අපිට තියෙන්නේ තව පැය භාගයක් විතර මේ ඒක නිසා ඉක්මන් කරලා දාමු chat එකට. මේ වෙබ්සයිට් එකේ මෙහෙම දෙයක් තිබ්බොත් හොඳයි. මෙහෙම දෙයක් තිබ්බොත් තවත් හොඳයි වගේ අදහසක් ඔයාලට තියෙනවා නම් ඉක්මනට දාන්න. හරි. තාම හැදෙන ගමන් නිසා අපි මෙයාගෙන් අහිං වෙලා හරිද? එයා ඩ්‍රාෆ්ට් වෙලා තියෙන්නේ. හරිද? අවුලක් නැහැ. ඊට පස්සේ ළම අපිට ඕනම් පුළුවන් මේක බලපු කට්ටිය වුණත් බලන්න මේ AdSense account එකක් පවා add කරන්න පුළුවන්. හරිද? ඇත්තටම ඔයාට මේක දිගටම කරගෙන ගියොත් මුදලක් අතට ගන්න පුළුවන් වැඩක් සිරාවටම. මේ AdSense account එකක් add කරන්න පුළුවන්. හරිද? earning හොයන්න පුළුවන්. හරි? pages පවා add කරන්න පුළුවන්. right. ඉතින් theme එක customize කරමු බලන්න. හරිද? right. background එකට image එකක්. right. background එකට අපිට image එකක් ඕනේ. හරිද? හරි. අපිට ඒකට එකක් අප්ලෝඩ් කරන්නත් පුළුවන්. හරි බලමුකෝ මං ගාව තියෙනවද නැහැ. මේකට සිට් වෙන ඉමේජ් එකක් අපිට ඕනේ. හරිද? රයිට්. ෆ්‍රී ප්‍රැක්ටිකල් ඩේ එකට අපි හදපු එකක් අපි අප්ලෝඩ් කරමු. හරිද? රයිට්. ඔන්න ළමයි මං එකක් ඔන්න තෝරවුවා. හරිද? ඔන්න සිලෙක්ට් කරලා මේ එකක් අප්ලෝඩ් වෙන ගමන් හරිද? දැන් එතකොට අපි බලමු ඒක බෑග්ග්‍රවුන්ඩ් එකට වැටෙන්නේ. හරිද? බලමු මේක ලස්සනට වැටෙයිද කියලා. හරි. වැටුනාදෝ ඒක නිකන් මේ මෙතනින් පැල්ල වගේ පෙනෙන්නේ බලමුකෝ. හරි ඩන් දුන්නා. හරිද? කොහෙටද එතකොට වැටෙන්නේ බෑග්ග්‍රවුන්ඩ් එක? හරි. ඒක වැටුණා. අලයින්මන්ට් එක මේ විදිහට තියෙන එක හොඳයි. මේකේ කලර් එක අපේ මේකේ කලර් එක බ්ලැක් යමු. බ්ලැක් හොඳයි. බ්ලැක් හොඳයි නේද ළමයි මෙතනින්? කලර් එකක් විදිහට බ්ලැක් එකක් දෙන්න බැරිද? දෙයියනේ. හරි. කලර් එක වෙන එකක් වෙන්න කියන්නේ. හරි. ඔන්න බ්ලැක් එක තමයි දුන්නේ කලර් එක. හරි ඊට පස්සේ ඇඩ්වාන්ස් වලට ගියාම තීම් කලර් එකත් අපි දෙමු බ්ලැක්. හරිද? බ්ලැක් වලින් යන්න ඕන එකක් මේක. ට්‍රාන්ස්පේරන්ට් මොකේද මේ ට්‍රාන්ස්පේරන්ට්? රයිට්. ඒක ට්‍රාන්ස්පේරන්ට් නෙවෙයි අපි දෙමු ඒකත් බ්ලැක්. හරිද?
හරි. ඊට පස්සේ හෙඩ බැක්ග්‍රවුන්් ඒක අපිට right. අපිට වෙන කලර් එකක් දෙන්නත් පුළුවන් ටිකක් අලු පාටින් වගේ දාමු. ඊට පස්සේ මෙනු කලර් එක මෙනු එකේ කලර් එක අපි ওই පාට හොඳයි. ඊට පස්සේ අපිට දෙන්න සබ් මෙනු. හරිද? ඒ කියන්නේ මෙන්න මේවෙන් එන්නේ ඒවා. හරිද? ඒවත් අපි දෙමු ළමයි බ්ලැක් එකකින්. බලමු එතකොට දෙක දා ඒක බ්ලැක් ඇවිල්ලා හරියන්නේ නැහැ නේද? හරි. එතකොට ඒවා ඇවි සුදු පාටින්ද? ඔව් සුදු පාටින් තිබ්බනම් හොඳයි. කමන් සුදු පාටින් නෙවෙයි අලු පාටින් වගේ දාමු. හරි බලමු. ආන්න ඒ පාට සෙට්. ඊට පස්සේ සබ් මෙනු එකටත් අපි ඒ පාට දෙමු. ඒ පාට දීලා හරියන්නේ කළු පාට. ඔව් කළු පාට අකුරුනේ. ටයිටල් කලර්. ටයිටල් කලර් එක හරි. ඒ පාට තිබුදින් right. ඊට පස්සේ footer background. footer කියන්නේ මෙන්න මේ යටම තියෙන එකට footer කියන්නේ right. පේනවනේ footer එක ඒකට black දෙමු. ඊට පස්සේ footer color එක අකුරු වල අපිට දෙන්න පුළුවන් black දෙන්න පුළුවන් මෙන්න මේ වගේ එකක් දෙමු cool වගේ එකක් gadgets කියලා එකක් තියෙනවා තව ඊට පස්සේ about me කියන එක දෙන්න පුළුවන් pages දෙන්න පුළුවන් මෙන්න මෙතෙන්ද හරිද අපි දෙමු එහෙම නැත්නම් ඒක අයින් කරලා දාන්නත් පුළුවන් අපි ඒක අයින් කරලා දාමු දැනට හරිද right ඔන්න දැන් පොඩ්ඩක් අපි මේක හදාගත්තා හරිද පොඩ්ඩක් හදාගත්තා right එහෙනම් අපි ආපස්සට යන් right මේක සේව් කරන්න තැනක් තියෙනවා මෙන්න මේ පහළ හරිද ඒ සේව් කියන එක දෙන්න ඕනේ නැත්නම් sorry.com වෙලා යනවා අපි වැඩි හාල් වෙලා යනවා එතකොට හරිද ඇඩ්වාන්ස් වලින් ආයෙ මුකුත් අපිට වෙනස් කරගන්න දෙයක් තියෙනවද බෑග්ග්‍රවුන්ඩ් එකට හරි එහෙනම් යන් හරි ඊට පස්සේ layout වලට යන් හරිද layout වලින් අපි බලමු අපිට වෙනස් කරගන්න දෙයක් boxed version ඊට පස්සේ default variables තියෙනවා right අපි ඒකටත් කියලා බලමු එතන අපිට තියෙන්නේ link list blogger හරි ඒකෙන් අපි අයින් යමුකෝ එතකොට link set එකක් අපිට තියෙනවා හදාගන්න මේකට ළමයි ඉස්සෙල්ලාම අපිට about කියලා page එකක් home කියලා එකක් contact කියලා එකක් හදන්න ඕන හරි එතකොට ඔන්න page 3යි හරිද page හදන්නේ මේකෙන් ඔන්න page 3ක් හදන්න ඕනේ කොයි ඔන්න new page එක ළමයි home එක හරිද right ඔන්න home එකට අපි ළමයි මෙන්න මෙහෙම මේ අපි නිකන් තාම මේක හදනවද හරි රිෆ්‍රෙෂ් කරලා බලමු හරි හදලානේ හදලා වගේ හරි ඔන්න හදලා තින්නේ මේ එකක් අපි මේක අර පෝස්ට් එකට ගිහින් දාමු හරි හෝම් කියලා එකක් හැදුවා මම ඒක පබ්ලිෂ් කරනවා ළමයි මේ ඒකට අදාළ දේවල් ටික අපි දාගෙන යන් හිමීට හදාගෙන යන් ඊට පස්සේ තව එකක් ඕනේ about us ඒකට අවශ්‍ය දේවල් අපි ඊට පස්සේ දාමු හරිද about us හරිනේ හරි ඊට පස්සේ තව එකක් ඕන contact us මේවා තිබ්බේ නැත්නම් මේ ඔයාලට අර earnings වලට ගිහපුවාම Google account එක හදාගන්න බෑ නැත්නම් contact us ඒ තුන තිබ්බේ නැත්නම් විශේෂයෙන් තියෙන්න ඕනේ website එකේ තුන හරිද
රයිට්. පෝස්ට් වලට ගියා. මෙන්න මේකට ආවා. හරි. ඊට පස්සේ ඉමේජ් එක මෙතෙන්ට දෙමු. හරි. ඉමේජ් එකක් දුන්නා. ඉමේජ් එක වැටෙනවද? නැහැ. අපිට ඕන ඉමේජ් එක මේ මෙතනින් ගිහිල්ලා තෝරන්නත් පුළුවන් ඈ. හරි. ඒක මේ ක්ලෝස් වෙලා ගියා කියන්නකො. හරි. ආයෙ ගියා. ආයෙ මම ඩවුන්ලෝඩ් කරේ නෑ නේද? හරි. ඔන්න මම සේව් කරා. ඩ්‍රැග් ඇන්ඩ් ඩ්‍රොප් කරන්න පුළුවන්ද බලමුකෝ. හරි පුළුවන් නේ. හරි. ඒකල්ලා ළමයි අපි බලමු මේකට ලාර්ජ් එකක් අපි මේක අකුරු ටිකත් මේකට සෙට් වෙන රැප් එකක් අපි දාගත්තා නම් හොඳයි. බලමු. රයිට්. මෙන්න මෙහෙම තිබ්බනම් හොඳයි කියලා තමයි මං හිතුවේ. ඔන්න වැඩේ හරි. හරි. ඔන්න ওই විදියට අපි මේකත් හදාගත්තා. මෙයාව ළමයි අපි දෙමු මේ ඔන්න ඔය ටික මෙන්න මෙතන normal නෙවෙයි. එයා major heading එක විදියට දෙන්න ඕන. හරිද? right. ඊට පස්සේ මෙන්න මෙයාව highlight වෙන්න ඕන, bold වෙන්න ඕන. හරිද? අන්න ඒ වගේ set එකක් තියෙනවා. හරිද? හරි. ඊට පස්සේ මෙන්න මෙයාලව මුලට ඔන්න ඔහොම එන්න ඕන. අර තියෙන විදිහට ලස්සනට මේක හදාගන්න ඕනේ ඉතින්. හරිද? right. ඊට පස්සේ ඔන්න ඔය විදිහට මේ set එක මේ ලස්සන හදාගන්න තියෙන. ඊටු ටික නම් මම හදා දින්නේ. එහෙම පබ්ලිෂ් කරනවා. හරි. දැන් අපි වෙබ්සයිට් එකට ගිහින් බලමු සාමාන්‍යයෙන් මේ හරි ඔන්න වෙලා තියෙන්නේ. අපිට ඕන මේක ගිහිල්ලා view කරලා බලන්න පුළුවන්. හරි බලමුකෝ. හරි. සාමාන්‍යයෙන් ඔන්න ළමයි අපේ දාපු post එක ඔන්න පේනවා. හරිද? මේක ක්ලික් කරාම හරි ඔන්න post එකට අපි එක්කන් එනවා. හරිද? දැක්කද? ඔන්න post එක. හරිද? ඉතින් මේවයි නම් ගම් ඔක්කොම වෙනස් කරන්න පුළුවන්. තාම ඉතින් අපි වෙනස් කරගෙන යන ගමන්නේ. හරිද? right. settings යමු. ආයෙමකුත් බලමු අපිට ටයිටල් එකේ වැඩේ හරි ඩිස්ක්‍රිප්ෂන් එකත් හරි හරි ඊට පස්සේ දැන් හිතන්නකො ළමයි මේ ඔයාගේ යාළුවෙකුට උනත් මේක දැන් තනියෙන් කරන්න නැතුව යාළුවෝ දෙතුන් දෙනෙක් එකතු වෙලා මේක කරන්නත් පුළුවන්. හරිද? මේකට ඇඩ්මින් කෙනෙක් ඔයාට අරගෙන හරිද? එහෙම කරන්නත් පුළුවන් ඈ. හරිද? ඔව්. කස්ටමයිස් වලින් ආය අපිට මුකුත් මෙතනින් කරගන්න තියෙනවද කස්ටමයිසේෂන්? හරි නෑනේ. හරි ඊට පස්සේ අපි එන්න ඕනේ ළමයි හිතන්නකෝ pages දෙක අපිට තුනක් තියෙනවානේ. හරි. about us එක. හරිද? දැන් අපි කියමු මෙයාට කියලාම හදාගමු. හරිද? අපිට කාලය ඉතුරු කරගන්න. create user friendly HTML code for blogger. අපි මොකද්ද තෝරගත්තේ page එක about us.
about us. හරිද? right. හරි. මෙයා දැන් එකක් හදනවා. හරිද? මේකට අදාළ සෙට් එක ළමයි. හරි. ඔව් මෙයා දැන් ඔන්න ලස්සනට හදනවා. මේක අරගමු කොපි කරලා. හරි. මෙතෙන් ආවා. ඊට පස්සේ ළමයි මෙතනින් HTML කියන එක වෙනස් කරලා දෙන්න ඕනේ. හරිද? ඒක දීලා මෙතන තියෙන එක අයින් කරලා කොපි කරලා අප්ඩේට් කියන එක දෙන්න ඕනේ. හරිද? right. ඒකල්ලා අපි දැන් මෙන්න මෙයාට ගිහිලා රීෆ්‍රෙෂ් කරලා බලමුකෝ මේ මෙන්න උඩින් අපි හදපු තුන තියෙනවා මෙතනින් ලින්ක් වෙලා නැත්තුවාද හරි අවුලක් නෑ බලමු මේ රිවිව් කරලා මෙහෙම එකක් තියෙන්නේ can you very attractive user friendly animations and use color palette හරි බලමුකෝ දැන් ටිකක් ලස්සන එකක් කලින් එකට වැඩිය එකක් හොඳ එකක් හදයි හරිද බලමු කොහොම එකක් හදයිද කියලා හරි බලමුකෝ මෙයාව බලමු තාම හදන ගමන් හදලානේ හරි මේක අරගෙන ගිහිල්ලා ළමයි අපි මෙන්න මේ මෙන්න මෙතනින් HTML view එකට දාලා මෙයාව ආය අයින් කරලා මෙයාව සේව් කරමු අප්ඩේට් කරමු හරිද අර කලින් හිටපු එක වෙනස් කරා දැන් අපි කොම්පෝස් view එකට යමු එයාව රිෆ්‍රෙෂ් කරලා බලමු හරි මෙයාව ප්‍රිවිව් පේජ් එකකින් බලමුකෝ ගිහිල්ලා අපිට පේන විදිය හරි ඔන්න ළමයි ඇනිමේෂන් එහෙමත් තියෙනවා මෙන්න මේ විදිහට තමයි අපිට පෙන්වන්නේ හරිද රයිට් කොහොම තමයි තියෙන්නේ හරිනේ හරි රයිට් එහෙනම් අපි බැක් වෙමු ඊට පස්සේ contact us හරිද create contact us page contact us page කියන ළමයි මේකට අපේ විස්තර වෙන වෙනම දෙන්න ඕනේ හරිද අපි විස්තරකින් එකට දාන්න ඕන ඒක හිමීට හදන්න ඕන එකක් හරිද හරි බලමුකෝ හරි දැක්කද මේ මෙයා දැන් අපෙන් සෙට් එකක් අහලා දින ප්‍රශ්න ටිකක් නේ හරි රීප්ලේස් කරන්න කියලා කියනවා ඊමේල් එක හරිද මගේ ඊමේල් එක දෙන්න හරි ඔන්න ඔහොම දෙනවා ඊට පස්සේ ආලා තිනවා හරි ඊට පස්සේ මම නේම් එක දෙන්නම් හරිද ඔන්න ඔය විදිහට විස්තර ටිකක් දීලා බලමු එයා ඒක අප්ඩේට් කරනවා හරිද දැක්කද මේ දැන් ඔන්න හරි නම ඊමේල් එකයි ගත්ත දැන් ඔන්න එයා ලස්සනට මේ අප්ඩේට් කරනවා හරි ඔන්න දැන් වැඩේ අප්ඩේට් කරගෙන යන ගමන් තියෙන්නේ
බලමු. හරි. දැන් අපි යමු ළමයි කන්ටෙක්ට් අස් එකට. ඊට පස්සේ ළමයි මෙතනින් HTML වලට දාගමු. ඒගොල්ලෝ මෙතන තියෙන ඒවා ඩිලීට් කරලා දාලා අරක දාගමු. ඊට පස්සේ කෙලින්ම අප්ඩේට් දෙනවා. රිවිව් දීලත් බලමු. හරි. අශිත් සේනාධිරි කියලා ඔන්න වැටෙනවා. ඊට පස්සේ මාව කන්ටැක්ට් කරගන්න පුළුවන් විස්තර ටිකත් ඔන්න වැටලා දිනවා. හරිද? හරි. හරි. ඊට පස්සේ ඔන්න ඒ වෙඩෙත් හරි. රයිට්. ඊට පස්සේ හෝම් එක. හරි. මම මෙයාට කියනවා create unique unique user friendly interface home page to blogger about free practical day. හරිනේ. හරි. හරි. ඊළඟට කියලා දෙන්නම් මේ තවත් සීන් එකක් තියෙනවා. හරිද? මේ දැනට ඔයාලට මේක පබ්ලිෂ් කරගන්නත් පුළුවන් විදියක් තමයි මේ කියලා දෙන්නේ. හරිද? ෆ්‍රීම පබ්ලිෂ් කරලම AdSense එහෙමත් එකතු කරගෙන එහෙම කරන්න පුළුවන් එකක් මේ කියලා දෙන්නේ. හරිද? එන්න වටිනවා. හරිද? right. එහෙනම් දැන් ආයෙත් අපේ හෝම් පේජ් එකට. හරිද? හෝම් පේජ් එක නම් මේ වෙන වෙනම ලස්සනට හදන්න තියෙනවා. හරිද? හරි. ඉක්මනින් ඔයාලට කරලා පෙන්වන්න ඕන නිසා මෙහෙම කෝඩ් එක දානවා. නැත්නම් මේ ලොකු සීන් එකක් තියෙනවා. හරිද? ෂේප් එක ඉතින් අපි මෙහෙම කරගෙන යම් බලන්න. හරි. පේජ් එකක් මෙහෙම හදත හැකි. හොඳට ප්‍රිවිව් කරලත් බලමු. හරි. ඔන්න ඉතින් හෝම් පේජ් එකකුත් ඔහොම අපිට පෙන්නනවා. හරිම ලස්සනයි නේ. නියමයි. හරි. හරි. දැන් ඔන්න හිතන්නකො මෙහෙම. අපි YouTube එකට ගිහිල්ලා හරිද? අපි ගහමු සිලෝන් ICT කියලා. අපේ ප්‍රැක්ටිකල් ඩේ එකේ ප්ලේලිස්ට් එක අපි මෙතෙන්ට දාමු. හරි. ඉන්නකො මම ඒකත් ගන්නම්. right. සිලෝන් ICT කියලා ගැහුවා. හරිද? ඊට පස්සේ අපි ප්‍රැක්ටිකල් ඩේ එකක් ගමු. රයිට්. අපි ප්ලේලිස්ට් එකට ගියා. හරිද? ප්ලේලිස්ට් වලට පේනව නේද? රයිට්. ඔන්න මේ ප්ලේලිස්ට් එකට ගියපුවාම තියෙනවා අපේ ප්ලේලිස්ට් ගොඩක් තියෙනවා. හරිද? හරි. බලමු ෆ්‍රී ප්‍රැක්ටිකල් ඩේ එකේ කොයි ප්ලේලිස්ට් තියෙනවා මට සිරිවෙන්න සෑහෙන්න මේ. හරි මේ තියෙන්නේ පොඩු. හරි රයිට්. මම ඒක එතකොට ඔන්න ළමයි කොපි කරගත්තා. දැන් ආයෙ එනවා මේ chat GPT එකට. හරිද? ඔන්න ආවා. හරි. මම මෙතෙන්ට දෙනවා ළමයි free practical day playlist. හරිද? ඔන්නම දුන්නාම අරයා මේ මෙන්න මේ ලින්ක් එක එහෙම දාලා හදන්න ඕනි. හරි. දැන් මම කියනවා මේ
බලමුකෝ. රයිට්. මේ පළවෙනි කෝඩ් එකටම මේන් කෝඩ් එකටම මේක දාන්න කියලා තමයි කිව්වේ. එහෙම තමයි දැන් ඔය කරගෙන යන්නේ. හරි බලමු. රයිට්. එයාව කොපි කරලා ළමයි ඊට පස්සේ මෙයාව රීප්ලේස් කරලා අප්ඩේට් කරමු. හරිද? රයිට්. ඊට පස්සේ අපි මෙයාව ප්‍රිවිව් කරලා බලමු. හරි. ඔන්න දිනව ලස්සනට coding project design challenge video tutorials අන්න දැක්කද free practical day කියලා මෙතන YouTube එක කරලා තිනවා. හරි. හරි ලස්සනට ඔන්න වැඩේ තියෙනවා. මේකේ ළමයි අපිට තව වැඩක් තියෙනවා. කොම්පෝස් view එකට යමු. අපි ඊට පස්සේ මෙයාගෙන් back වෙමු. හරිද? back වෙලා අපි මෙයාගේ ඉස්සෙල්ලාම ගමුකෝ මෙන්න මේ about us කියන එකේ මෙන්න මේ share එකට යනවා. හරිද? share එකට ගිහිල්ලා මෙන්න මෙතනින් link එකක් ගන්න තියෙනවා. හරිද? මෙතනින් කැමති නම් අපිට මේ home එකේ එක ඔයාලගේ යාළුවන්ට යවන්න පුළුවන්. හරිද? එහෙම share කරන්න පුළුවන්. හරිද? right. ඔව් එහෙම පුළුවන්. හරි ඊට පස්සේ මෙයාට කස්ටමයිස් නෙවෙයි layout එකට හරිද layout එකට ගිහිල්ලා මෙතන links වලට යන්න ඕනේ හරිද navigation එකේද ඔව් navigation එකට ගිහිල්ලා ළමයි දැන් අපි link එක ගත්තේ home එකේනේ home එකට මෙතන link එක දෙන්න ඕනි save දෙන්න ඕන ඊට පස්සේ අපි යමු හරි ඊට පස්සේ අපි යමු ළමයි pages වල link අරවට connect කරන්න ඕනේ හරිද contact us කියන එකට යන්න හරි contact us කියන එකට එන්න ඕන contact us කියන එක මෙහෙම link එක share කරලා වැඩිදුර දේවල් ඔයාලට මේකෙදි කරගන්න පුළුවන් හරිද මම මේ අර සරලව ඔයාලට මේ වැඩ ටික කරගන්න ඉදී කියන්නේ හරි දැන් අපි ගත්තේ මොකද්ද ළමයි about us එකද contact us නේ ගත්තේ contact us එකට නේ දාන්න ඕනේ එහෙනම් හරි contact us එක දාන්න තියෙන්නේ ඊට පස්සේ ඒක save කරන්න ඊට පස්සේ දැන් ගන්න තියෙන්නේ අපිට about us කියන එකෙන් ඔන්න link එක copy කරා මෙතෙන්ද ගියා ළමයි ඔයාලගේ යාළුවන්ට ඔන්න share කරමු group එකේ තාම link එක share වෙලා නැහැ හරි right අපි contact us එකටත් ඔන්න link එක දැම්මා save කරා හරිද right මෙහෙම save කරාට පස්සේ තමා ළමයි අර මේ ආය අපේ website එක view කරමුකෝ හරි වෙබ්සයිට් එක view කරනකොට මෙන්න මේ උඩින් අපි ඔබනකොට අන්න ඒවට යන්නේ අපි එහෙම link කරොත් නැත්තම් නෑ තේරෙනවා සීන් එක හරි right මේ මෙතන මුන් තුන් දෙනා ඔක්කොම එකතු වෙයි ටියුටෝරියල්ස් කියපුවම ළමයි මේ මෙන්න මේ වගේ තැනකට අපි මේ පල්ලෙහාට එක්කන් එනවා අපි හදපු විදියට හරිද resources කියපුවම ඒවා link කරේ නෑනේ හරිද එතකොට ඒවා link කරන්න පුළුවන් community වලින් community contact වලින් එහෙම මේ එක එකට අපිට මේ link හදලා දාන්න පුළුවන් explore අපිට මෙන්න මේ ඒකට ගියපුවම මේ පල්ලෙහාට එක්කන් යනවා දැක්කද tutorials තියෙන මෙතන හරි video tutorials මේක දැන් animate වෙනවා පේනවද මේ හරිම ලස්සනයි දැක්කද හරිම ලස්සනයි දැක්කද මේ පට්ටාතල්ල වැඩේ ඉතින් ඔහොම ඉතින් වැඩේ කරන් යන්න පුළුවන් රයිට් ඉතින් ඊළඟ දවසේ මම ඔයාලට කියලා දෙන්නම් මෙන්න මේකේ ඒ කියන්නේ ලොගෝ එක වෙනස් කරන්නේ කොහොමද හරිද එතකොට මේකට සෝෂල් මීඩියා ටික මෙන්න මෙතෙන්ට ප්ලග් කරන්නේ කොහොමද ඒවා සබ්ස්ක්‍රයිබ් වෙන්න හදන්නේ කොහොමද ෆලෝවර්ස්ලා හදාගන්නේ කොහොමද AdSense account එකක් මේකට ඇඩ් කරලා සාමාන්‍ය පොඩි ගාණක් හොයාගන්නේ කොහොමද කියලා ඊළඟ දවසේ කියලා දෙන්නද හරිද අපි එහෙම කරමු හරිද රයිට් අද කියලා දීපු එක තේරුණාද chat එකට දාන්න බලන්න
අද කියලා දීපක තේරුණාද? මරුද වැඩි වෙබ්සයිට් එකක් ඔන්න ඔයාට මේ try කරන්න පුළුවන්. හරිද? ඉක්මනට දාන්න බලන්න. වැඩේ හොඳයිද? ඉක්මනට chat එකට දාන්න. රයිට් ඔන්න ඉතින් පට ගාලා මම ඔයාලට කියලා දුන්නා ඔයාගේම වෙබ්සයිට් එකක් හදන විදිය. ඉතින් ඊළඟට ඔයාලට වීඩියෝ එකක් ගේන්නම් අර Gemini එකෙන් VEO3 එකෙන් එහෙම වීඩියෝ එහෙම හදන්නේ කොහොමද? Photoshop ගැන ගොඩක් ඒවා ගේන්නම් ඉස්සරහට. ඔයාලට ඕන එකත් YouTube එකේ අද live එකට ගිහිල්ලා කමෙන්ට් එකක් දාන්න. හරිද? රයිට්. එහෙනම් ළමයි අපි ඊළඟ දවසෙන් ආයෙත් හම්බෙමු මේ වගේ ලස්සන සුපිරි ප්‍රැක්ටිකල් එකකින්. එහෙනම් හැමෝටම good luck. හැමෝම පරිස්සමෙන් ඉන්න. අපි ඊළඟ දවසේ සිකුරාදා රාත්‍රී 9ට ආයෙත් සෙට් වෙමු. හැමෝටම good luck. bye ළමයි එහෙනම් ඊළඟ දවසේ සෙට් වෙමු.